2026 අප්‍රේල් 6 පෘථිවියේ ඉඳන් සැතපුම් ලක්ෂ 2.5කට එහා සඳේ අඳුරු පැත්තේ විනාඩි 40ක් තනිවුණු මිනිස්සු 4 දෙනෙක්. කිසිම sannivedanayak නැතුව හුස්ම හිර කරන ඒ නිහඬතාවය ඇතුලේ මේගොල්ලෝ දැක්ක දේ මුළු මානව ඉතිහාසයම වෙනස් කරා. 1972 පස්සේ ඒ කියන්නේ අවුරුදු 53ක් යනකම් මිනිස්සු සඳට ගියේ නැහැ. ඒත් NASA ආයතනයේ ආටිමිස් 2 මෙහෙයුමින් ඒ නිහඬතාවය බිඳලා දැම්මා අප්‍රේල් 6 වෙනිදා. රීඩ් වයිස්මන් ඇතුළු ගගනගාමීන් 4 දෙනා පෘථිවියේ ඉඳන් සැතපුම් 2,57,756ක් ඈතට ගියා. ඒ අලුත් ලෝක වාර්තාවක් තියලා. මේගොල්ලෝ ගමන් කළේ ඔරායන් අභ්‍යවකාශ යානේ. මෙතෙක් මිනිසෙක් ගිය උපරිම දුර ගිය මේගොල්ලෝ සඳේ අපිට නොපෙනෙන පැත්තේ පිහිටි නැත්නම් far side of the moon එකට ඇතුල් වුණා. ඉතින් මේ මොහොත ලෝකේම බීතියටපත් වුණා. පෘථිවිය සහ යානයේ අතර තිබුණු sannivedanaye සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. විනාඩි 40ක් යනකම් මේගොල්ලෝ ජීවතුන් අතරද කියලාවත් කවුරුත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි මේ කාලය ඇතුලේ මේගොල්ලෝ තම තමන්ගේ ජනේල් වලින් දැක්කේ මීට කලින් කිසිම මිනිසෙක් දැක්කේ නැති දර්ශන. සඳේ දක්ෂිණ ධ්‍රවයේ තියෙන ආගාධයන් ඇතුලේ සැඟුණු ඒ විශේෂ රහස මේගොල්ලෝ තහවුරු කරගත්. ඒ තමයි සඳ මත තියෙන ටොන් බිලියන ගණනක් water ice ජලය අයිස් ලෙස පැවතීම. ඉතින් ඔයා හිතනවා ඇති සඳේ ජලය තිබුණා කියලා මොකද වෙන්නේ කියලා. මෙතන රහස විද්‍යුත් විච්ඡේදනය මගින් මේ ජලය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලට වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අනාගතයේදී සඳ මතදීම රොකට් ඉන්ධන හදන්න පුළුවන්. සඳ කියන්නේ අඟහරු ලෝකෙට යන ගමනේ මැද තියෙන පෙට්‍රල් ස්ටේෂන් එකක් වගේ වෙනවා. දැන් ඉතින් මේ ජලය වෙනුවෙන් ඇමරිකාව සහ චීනය අතර අලුතින් අභ්‍යවකාශ යුද්ධයක් ආරම්භ වෙලා. චීනයේ චැන්ගෙයි 6 යානය දැනටමත් සඳේ පිටුපස පැත්ත ගවේෂණය කරලා ඉවරයි. ආටිමිස් 2 කියන්නේ නිකන් ගමනක් නෙමෙයි. මිනිසුන් සඳ මත පදිංචි කරන්න යන ගමනේ පදනමක්. යානයේ අනදෙන නිලධාරී රීඩ් වයිස්මන් මහත්මයා කිව්වේ මිනිස්සු විදිහට අපිට තව ගොඩක් දුර යන්න තියෙනවා කියලා. ඔයා හිතන්නේ කවුද ඉස්සල්ලාම සඳේ ජලය අල්ලගන්නේ? ඇමරිකාවද චීනයද? ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදිහට ලියන්නකෝ. ඉතින් මේ වගේ තවත් තොරතුරු අපේ channel එකෙන් කතා කරමු. එහෙනම් අපිව subscribe කරලා bell icon එකත් click කරලා අවසාන තප්පර වෙනකන් රැඳිලා ඉන්න. ඉතින් මේ කියපු සංක්ෂිප්ත කරුණු වල වැඩි විස්තරය Medium YouTube channel එකෙන් අපි කතා කරලා තියෙනවා. එහෙනම් ඉතින් ඔයා Medium YouTube channel එකට එන්නකෝ.